මේ තියෙන්නේ අපේ අම්මා හදපු කිරියාල මාළුව. අපි හදන හැටි බලමුද? අද අපි හදන්න යන්නේ වෙනස්ම රසයකට අලුත්ම විදියට කිරියාල මාළුවක්. අපි අවශ්‍ය ද්‍රව්‍ය බලමු. අලුත් කිරියාල කිලෝ එකක්, බීලුණු ගෙඩියක්, අතුරුණු ගෙඩි කිහිපයක්, කරපිංචා ඉති දෙක තුනක්, වේලිච්ච මිරිස් කරල්, කුරුඳුපොතු ස්වල්පයක්, සුදුරුණු බිත් කිහිපයක්, රම්පේ සූදුරු ස්වල්පයක්, එනසාල් ඇට දෙකක්, කරඳ මුංගු ඇට දෙක තුනක්, සහල් මිටක්, පොල් ස්වල්පයක්. සහල්, පොල්, එනසාල්, සූදුරු, කරඳ මුංගු, සුදුලුණු මේ ටික ඔයාලා කබලේ බෙද ගන්න තියාගන්න. ඊට අමතරව වේලිච්ච මිරිස් කරල්, කරපිංචා, බීලුණු ඒ ටික තෙම්පරාදුව සඳහා. අපි දැන් අල ටික සුද්ධ කරන්න ගමු. අල ටික සුද්ධ කරලා කපලා ඉවර වෙනකම්ම කතා නොකර කපලා සුද්ධ කරනවා නම් හොඳයි. මොකද ඒක කෙමක් අපේ ගම්වල සාමාන්‍යයෙන් තියෙන. ඒ කියන්නේ ඒක කරනකොට කතා කරන්නේ නැතුව කරාම අත් කසන්න ගන්න. සමහරක් වෙලාවට ඒක කරන ගමන් කතා කරාම අත් කහන්න ගන්නවා කියනවා. ඊට අමතරව මම විශේෂ දෙයක් කරනවා. මේක කපලා දාන්නේ සාමාන්‍යයෙන් මද රස්නේ උණු වතුරට. ගොඩක්ම රස්නේ නෙමෙයි මද රස්නේ උණු වතුරට කපලා දාගන්න. ඔයාලා කිරියාල කපනකොට ගොඩාක් පොඩි කෑලි වලට කපන්න එපා. මොකද තැම්බෙනකොට බෙරි වෙන්න බලනවා. හින්දා සාමාන්‍යයෙන් ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න. කපලා මේක දාන්න මද රස්නේ උණු වතුරට. අර මං කලින් කිව්වා වගේ. දැන් මම මේක දෙපාරක් විතර මද රස්නේ වතුරෙන් හොදගත්තා. දැන් මේක අපි වතුර සාමාන්‍ය ප්‍රමාණයක් දාලා තැම්බෙන්න තියමු. ලුණු මුකුත් නොදා තැම්බන්න. මේක තැම්බෙන අතර අපි පොල් දාලා ඒ ටික ලෑස්ති කරගමු. මේ ටික වෙලාවකින් පස්සේ මේක තාම තැඹිලා මදි. තව ටිකක් අපි වහලා තියමු. මම මේ අතර පාලුයි පොලුයි සුදු ලුණුයි ඒ ටික බෙද ගන්නවා. සාමාන්‍ය රන්වන් පාටක් වෙනකම් බෙද ගන්න. කියන්නේ ගොඩාක් කර ගන්න එපා එකත්. පොල් ආල් ඔක්කොම බෙදුනහම රන්වන් පාට වෙනවනේ. ඒ ගානට බෙදුනහම ඔයාලා ලිපෝක් කරගන්න. මේ අතරේ අල ටික බලමු. අල ටික දැන් නම් තැම්බිලා. දැන් මේ අල ටික අපි වතුර ටික පෙරා ගමු. ඔකට ඔයාලා මිරිස් කුඩු තේ හැඳි දෙකක් විතර 3-5 තේ හැන්දක් හෝ එකහමාරක් කහ කුඩු ස්වල්පයක් උළුහල් ස්වල්පයක්
කුරුඳු පොතු ස්වල්පයක්, රම්පේ, කරපිංචා, කපාගත් රතු ලුණු, අවශ්‍ය ප්‍රමාණයට ලුණු. ඒ අතරේ අපි කපලේ වැදගත් ඒවා කොටා ගන්න හරි අඹර ගන්න හරි ඒ ටික දාලා දීකිරි සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් දාලා හොඳට මේක කලවම් කරන්න. ගොඩක් දාන්න එපා. මේක දැන් අල ටික තැම්බිලානේ. අර පහේට චුට්ට තැම්බෙන්න විතර දීකිරි ස්වල්පයක් දාගන්න. කලවම් කරනකොට බලාගෙන, මොකද මේක බෙරි වෙන්න පුළුවන්. සාමාන්‍ය ගානකට රත් වෙනකොට මම මිටි කිරි ටික දානවා. මිටි කිරි ටික පැහැගෙන එනකොට ලිප ඔෆ් කරලා අපි ටෙම්පරාදු කරගන්න හදමු. අපි දැන් පොල් තෙල් ටිකක් දාලා පොල් තෙල් ටික රත් වෙනකොට බෑට ටිකක්, වේලිච්ච මිරිස් කරල් ටික, බීලුණු ටික, කරපිංච ටික දාලා කලවම් කරගමු. කලවම් කරලා මේක හොඳට රන්වන් පාට එනකම් බෙදගමු. ලුණු ටික, කරපිංච ටික මේ වගේ පාටක් එනකොට අපි කිරියල මිශ්‍රණය දාලා කලවම් කරගන්න. ගොඩක් කලවම් කරන්න එපා. මේක පොඩි වෙන්න පුළුවන්. දැන් තැඹිලානේ තියෙන්නේ. අපි දැන් කිරියල මාළුව හදලා ඉවරයි. ඔයාලත් හදලා බලලා කොහොමද රස කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒකම අපේ subscribe කරන් යන්න අමතක කරන්න එපා. කොහොමද රස? නියමයි.